මාත් එක්ක යමුද සිංගප්පූර් එයාපෝට් එකේ චූටිම චූටි රවුමක්. බලන්නකෝ මේ එයාපෝට් එක කොච්චර ලස්සනද කියලා. මට මතක විදියට එයාපෝට් එකේ ටර්මිනල්ස් 4ක් විතර තිබුණා. ඉතින් ටර්මිනල් එකෙන් ටර්මිනල් එකට මාරු වෙන්න තිබුණේ ස්කයි ට්‍රේන්ස් වල. ඇත්තටම හරිම ෂෝක් අත්දැකීමක් ඒක. මේ තියෙන්නේ එයාපෝට් එකේ තියෙන බටර්ෆ්ලයි ගාඩන් එක. මේකත් ඇත්තටම හරිම ලස්සනයි. අපි ගොඩක් කලා මෙතන ඇවිද හිටියා. මොකද අපිට ට්‍රාන්සිට් එකක් තිබුණ නිසා හරිම ලස්සනයි. ගොඩාක් සමනල්ලු හිටියා. ඉතින් බලන්නකෝ කොහොමද මේ මෙතන ඉන්න සමනල්ලු කියලා. එයාලා මෙතන මල් වවලක් තියෙනවා. ඒ වගේම ඒගොල්ලන් ආටිෆිෂල් මල් නෙවෙයි. හැබැයි ඒගොල්ලන් ඒ විදිහට හදලත් තියෙනවා සමනල්ලුන්ට පැණි හැම බොන්න. මොකද එතන සමහර මල් අන්නාසි පෙති හැමත් තියලා තිබුණා. එතකොට එතනින් සමනල්ලු පැණි බොනවත් අපි දැක්කා. ඒ වගේම බටර්ෆ්ලයි ගාඩන් එක ඇතුලේ චූටි වෝටර්ෆෝල් එකකුත් තිබුණා. ඒකත් හරිම ලස්සනයි. චූටිම වුණත් ඒ වෙලාවට බලන් ඉන්න හරිම ආස හිතෙනවා. අපි බටර්ෆ්ලයි ගාඩන් එක බලලා එතන කැෆටේරියා එකක් තිබුණා. අපි එතනට ආවා. බලන්නකෝ මෙන්න මෙයාව අඳුරනවාද කියලා. මෙන්න මෙතන මේ පල්ලෙහා තියෙන්නේ චුටි පොන්ඩ් එකක්. ඒකේ මාළු හැමත් ඉන්නවා. තව මෙන්න මෙතනත් හරිම ලස්සනයි. මේ එකම එක තැනක් නෙවෙයි. එයාපෝට් එකේ හැමතැනම අපි ඇවිද්දා. ඒ ඇවිදිනකොට දැක්ක වීඩියෝ ක්ලිප්ස් තමයි මම මේ එකතු කරලා ගත්තේ. මෙතනත් හරිම ලස්සනයි. ෆොටෝස් ගන්න චුටි බබාලට එහෙම හරිම ෂෝක් තැනක්. අපිට ඉතින් ඔක්කොම බලන්න බැරි වුණා එයාපෝට් එකේ. ඒත් අපි හිටපු වෙලාවේ චුට්ටක් අපිට බලන්න පුළුවන් තැනුත් බලලා වීඩියෝස් උත් අරගෙන අපි දැන් මේ ගේට් එක පැත්තට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලා මගේ වීඩියෝ
වීඩියෝස් බලනවට ගොඩාක් ස්තුතියි. ආයිත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒ වගේම ඔයගලන් සිංගප්පූරු ගියොත් මේ සිංගප්පූරු එයාපෝට් එකෙත් ඇවිදින්න අමතක කරන්න එපා. ඒක එච්චරටම ලස්සන එයාපෝට් එක.